සමහර ළමයි ඉන්නවනේ අවුරුද්දක් විතර ටියුෂන් ගිහිල්ලා CR පොතේ පිටු 3ක් ලියලා නැහැ. සමහර ළමයි ඉන්නවා හැමදාම මේ ගෙවල් වලින් පන්ති කාඩ් එකට සල්ලි ඉල්ල ගන්නවා. කවදාවත් පන්ති ගිහිල්ලා නැහැ. අවුරුදු 27 28 ගිහිල්ලා බලනකොට දාන්න බ්‍රේස්ලට් එකක් නැහැනේ. ඔය රුපියල් 150 මොකක් හරි එකක් පටලගෙන ඉන්නේ. දැන් කියයි සල්ලි නැහැ කියලා. එහෙම නෙමෙයි. අර ඒ පාවිච්චි කරපු මත්ද්‍රව්‍ය ඒ අනවශ්‍ය විදිහට වියදම් කරපුවා මේ මත්ද්‍රව්‍ය දුම් වැටි මේ සියල්ලම මේ තරුණ අවදිය අපේ ගෙවල් දොරවල් නැති කරලා විනාශ කරලා ඉවර. සමහර විට ගෙදර බිත්තියක්වත් කපරාරු කරගෙන අවුරුදු 35ක් විතර අරක්කු බිල්ල දෙනවා. මොන දියුණුවක්ද? මොන සංවර්ධනයක්? ජාති ආගම් ભેදයකින් තොරව මේක විනාශ වෙලා තියෙනවා. අර කිරියම්මට කිරියම්මේ කියන්න දන්නේ නැහැ, කිරියත්තට කිරියත්තේ කියන්න දන්නේ නැහැ. වැඩිහිටියන්ට ගරු කරන්න දන්නේ නැහැ. ඉස්සර අපේ තිබ්බනේ හොඳ සංස්කෘතිය. අර කියනවා නේද අර ගුරුවරයෙක් පාරේ ගියත් බයිසිකලෙන් බහිනවා කියලා ඉස්සර. එහෙම ලැබියාවක් බැඳියාවක් හොඳ ශිෂ්ට විදියට අර විනයෝච සුසික්කිතෝ බුදුවරු උගන්වනවා පින්නතුනි අධ්‍යාපනයත් එක්ක හොඳ විනයක් තියෙන්න ඕනේ. අපේ පොදු වැසිකිළියකටවත් යන්න පුළුවන්ද? හොස්සපුවන්න බෑනේ. පාසලකවත් වැසිකිළියකට යන්න බෑනේ. මීටර 2ක් විතර එහා ඉඳන් මුත්‍රා කරලා තියෙනවා. අපි මේ හුරු වෙන්න ඕනේ. අඩුම තරමේ මේ වැසිකිලි කැසිකිලි කරන්නවා. අපි හරි අපේ පොදු ආයතනයක් ගන්න. බස් එකකට නැග්ගා සීට් පතුරු ගහලා කාලා ඉවරයිනේ. මේ කවකටු පාරක් ගහපු නැති ඉස්කෝලේ එක ඩෙස් එකක් තියනවද? මේ අර මේ බුදුවරු උගන්වන්නේ හොඳේ. අධ්‍යාපනයත් එක්ක ශිල්ප ශාස්ත්‍ර හැදෑරීමත් එක්ක හොඳ විනයක් තියෙන්න ඕනේ. ඒ විනය තුලින් පුරුදු වෙන්න ඕන අර හික්මීම තියාගත්තාම හරියට අනේක ගැන හිතන පුරුද්ද තියෙනවා. පන්සලක වුණත් පොලිමේ යනකොට බලන්න කවුරු